ඔයාට හීන තියනවාද? අද අපි ඒක ගැන කතා කරමු. හීන වලට පණ දෙන්න නිකන් හීන විතරක් තිබ්බට හරියන්නේ නැහැ. හීන වලට පණ දෙන්න නම් අපි හීන සඵල කරගන්න ස්ට්‍රක්චර් එකක් හදා ගන්න ඕනේ. මාර්ගයක් හදා ගන්න ඕනේ. එහෙම නැතුව උදේ ඉඳලා රැ වෙනකන් ඇඳට වෙලා නිදියගෙන හීන බැලුවට නම් ජීවිතේ හීන හැබෑ වෙන්නේ නැහැ. ඉතින් හීන තියෙනවා නම් ඒවට යන්න පාරක්, ඒවට යන්න මාර්ගයක්. ඒක අපිට ක්‍රම කීපයකට හොයා හදා ගන්න පුළුවන්. එකක් මානසිකව සහ ශාරීරික විදියට. ඔය දෙපැත්තෙම දේවල් අපිට කරන්න පුළුවන්. අපිට මනසෙන් හීන කරා ළඟා කරගන්න පුළුවන් දේවල් අපිට තියෙනවා කරන්න පුළුවන්. ඔය මං ගොඩක් වෙලාට කියන වගේ භාවනා ක්‍රම වලින් අපේ මනසේ නිර්වුල්භාවය වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට ජීවිතේ ගන්න තීරණ හොඳින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි බාහිරව අපේ ශාරීරික මට්ටමින් උනත් අපි හොඳ පුරුදු හදා ගන්න ඕනේ. අපේ හීනවලට යන්න පුළුවන් හොඳ ඩිසිප්ලින් එකක් හදා ගන්න ඕනේ. මොකද සමහර දේවල් තියෙනවා අපි දැන් කැමති ඉහළට යන්න රස්සාවේ ප්‍රොමෝෂන් එකක් ගන්න, එහෙම නැත්නම් බිස්නස් එකක් ඕපන් කරන්න. හැබැයි ඉතින් නැගිටින්නේ හීන බල බල දවල් 12ට එකට විතර. ඉතින් හීනවට ළඟා වෙන්න පුළුවන්ද එතකොට? බෑනේ. ඉතින් ඒක නිසා හීන තිබ්බට විතරක් මදි. හීනවලට පණ දෙන්න නම් ඒව වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඒවා හීන දැක දවල් 12ක වෙනකන් නිදියලා වේල් 3ම කාලා හොඳට ඊට පස්සේ ආය බුදියලා ජීවිතේ හීන වලට ලං වෙන්න නම් ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා Tamanට ඉලක්ක තියෙනවා නම් ඒ ඉලක්ක වලට යන්නේ කොහොමද? ඒ ඉලක්ක වලට දැන් අපි හිතමු දැන් මට ජීවිතේ තියෙන ඉලක්කයක් තමයි මේ දවස්වල මගේ බර යම් කිසි ප්‍රමාණයක් මට අඩු කරගන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට මම කල්පනා කරනවා මම එක එක ක්‍රම අත්හදා බලනවා. හරි මේ ක්‍රමෙන් පුළුවන්ද? මේ ක්‍රමෙන් පුළුවන්. එතකොට ඒක වෙනුවෙන් මම අද මොකද්ද කරන්න ඕනේ? ඔය වගේ එක එක ප්ලෑන්ස් මම ඒකට හදා ගන්නවා. එහෙම නැතුව කෙට්ටු වෙන්න ඕනේ කියලා හිත ඇඳට වෙලා හිටියට හරියන්නේ නැහැ නේද කකා බිබි. එහෙමනම් මම ඒකට ප්ලෑන් එකක් හදා ගන්නවා. එතකොට මේ සතිය මම මේ වෙනුවෙන් මොනවද කරන්නේ? කොච්චර කාලයක් මම මේ වෙනුවෙන් යොදවනවද? එතකොට ලබන සතිය වෙනකොට මම මොකද්ද ප්ලෑන් එක? මොන වගේ දේවල්ද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ? එක්කෝ මම දවසට අඩි 10,000ක් ඇවිදිනවා. එහෙම නැත්නම් මම පැයක් එක්සර්සයිස් කරනවා. ඔය වගේ අපිට එක එක දේවල් ඒ අපේ අරමුණ වෙනුවෙන් අපිට හදා ගන්න පුළුවන් ප්ලෑන් එක. එතකොට දැන් මේ ප්ලෑන් එක හදන එක පළවෙනිම දේ. හැබැයි මේ ප්ලෑන් එකට ඩිසිප්ලින් වෙන්න එපේ. ඒ කියන්නේ දැන් අපි හිතමු ප්ලෑන් එක දැන් තියෙනවා. හරි හැමදාම පැයක් එක්සර්සයිස් කරනවා කියලා හිතමුකෝ. කරනවා කියලා හිතනවා. හැබැයි ඉතින් දවස් ඉවරනකොට ආනේ අද කරන්න බැරුණා හෙට කරනවා. ඔය ගොඩක් වෙලාට තියෙන දේනේ අද නෙමෙයි හෙට. එහෙම එතකොට කවදාවත් වෙන්නේ නැති දෙයක් නෑ. මේ අද මේ මොහොතේ. දැන් මම දන්නා සමහර අය ඉන්නවා මේ අවුරුද්දේ හරියන්නේ නැහැ. ඊළඟ අවුරුද්දෙම කෙට්ටු වෙනවා. එහෙම නැත්නම් මේ අවුරුද්ද නෙමෙයි මං ඊළඟ අවුරුද්දේ මේක කරගන්නවා. ඉතින් ඔන්න ඔහොම කිය එහෙම නැත්නම් මේ මාසේ මේ නත්තල් මාසේ නේකද මේක හරියන්නේ නැහැ. ලබන මාසේ මේ අවුරුද්ද මාසේ නේකෙත් ඔය ගෙවල් ටිකට ගිහිල්ලා කරනවා. ඊළඟ මාසේ වැලන්ටයින් මාසේ නේකෙත් ඔය තියෙන ඒවා දේවල් ටික කාලා බීලා ඊට පස්සේ මං ඉතින් ඔහොම බැලුවම මාස 12ටම මොන හරි හේතුවක් තියෙනවා කාලා බීලා ඉන්න නේද? ඉතින් ඒක නිසා ඒක හරියන්නේ නැහැ. Tamanට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ වෙනුවෙන් කැප වෙන්න ඕනි. යම් කිසි දේවල් අපිට අතාරින්න වෙන්න පුළුවන්. යම් කිසි දේවල් අපිට ළඟා කරගන්න වෙන්න පුළුවන්. යම් කිසි දේවල් වෙනස් කරගන්න වෙනම පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අපි සූදානම් වෙන්න ඕනේ. අපිට ඉලක්කයක් තියෙනවනේ. සමහර දේවල් අපහසුයෙන් වුණත් කරන්න වෙනවා. ඒ කළ යුත්තේ අපේ අරමුණු කලා යන්න ඕන නිසා. ඒක නිසා හොඳම දේ තමයි අරමුණු වලට අපිට ඩිසිප්ලින් එකක් සහිතව වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඔයා මොන වැඩේ තිබුණත් මෙන්න මේක කරනවා කියන තැනට. අපි හිතමු ඔයා මොන පාටි මොනවා දැම්මත් කමනවා දවසකට පැයක් එක්සර්සයිස් කරනවා කිව්වනම් ඒක අනිවාර්යෙන් ඒ දවස් ඇතුළත කරන්න ඕනේ. සමහරවිට මට එහෙම දැනලා තියෙනවා මට දවසම හරිය මහසේ දැම්ම ස්ටෙප්ස් 10,000 කරනවා කියලා කිව්වම රෑ 11ට විතර වෙනකොට 9,000 ගාණක් කරලා ඒකට දුකයි දැන් අර අන්තිම ටික කරන්නේ නැතුව නිදිය ගන්න හිතෙන්නෙම නෑ. විනාඩි 10ක් තව ඇවිද්දොත් අරක හරි. සමහරවිට ඔය විනාඩි 10 මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් අර 10,000 දැන් කම්ප්ලීට් කළා නැහැ නේ. ඒ නිසා හිතට හරි දුකයි. ඒ නිසා කොහොම හරි අරක ඇවිදලා නිින්දෙන් වගේ කොහොම හරි දත් මැද හරි අර විනාඩි 10 ඇවිදලා තමයි මං ගිහලා නිදිය ගන්නේ. මොකද ඒ තරමට මේක ඇඟට කාවැදිලා තියෙනවා. මේක කළ යුතුමයි මම නිදිය ගන්න කලින් කියලා. ඒක හැබිට් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ ජීවිතේ පුරුදු හදාගන්න තමන්ගේ ඉලක්කවලට යන්න. ඉතින් ඒක තමයි අද කතා කරන්න ඕන උනේ. අපි එහෙනම් තවත් දවසක තවත් වැඩසටහනකින් හම් වෙනකන් අදට ගිහින් එන්න.